ආයි පොඩ්ඩක් මතක් කරොත් හරි මොනවද අපි කතා කරොත් මේක මේ එඩෙක්සල් කම්පියුටර් සයන්ස් වලට හදපු නෝට් එකක් එහෙම කියලා මේ කිසි ප්‍රශ්නයක් නැහැ මේ A level වලට රයිට් මොකද A level වල කන්ටෙන්ට්ස් තියෙන්නේ අනිවාර්යෙන් ඊට වඩා වැඩි හරිද මේ නෝට් එකේ ඉවර කළා ඊට පස්සේ තව තියෙනවා කොටසක් මට උගන්වන්න ඒ ටිකත් මම උගන්වන්නම් නමුත් මේකේ තියෙන බේසික් ටික දෙකම එකයි හරි 80ක් විතර මේකෙන් කවර් වෙනවා A level වල තියෙන මේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක රයිට් ඉතුරු ටික ඊළඟට ඔයගොල්ලන්ට මම වෙනම මේකටම ඇඩ් කරලා ඊළඟ නෝට් එක විදිහට කරන්නම්. මොකද මේ තියෙන්නේ එඩෙක්සල් කම්පියුටර් සයන්ස් කරිකියුලම් එකේ තියෙන Python පාර්ට් එකම තමයි. right? ඒක ඉෂුව එකක් නැහැ. එතකොට අපිට Python සාමාන්‍ය ඩවුන්ලෝඩ් කරලා ලැප්ටොප් එකේ ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මම ඒකත් කියලා දෙන්නම්. එතන ඉඳලම කියලා දෙන්නම්කෝ. දැන් අපිට සාමාන්‍ය මෙහෙම Google එකට ගිහිල්ලා මෙතන සර්ච් කරන්නකෝ. sorry පොඩ්ඩක් ඉන්න. කියන්නේ වැඩි. විනාඩි. හරි. ඕකේ. රයිට්. මෙතන Google එකට ගිහිල්ලා Python කියලා ගහලා සර්ච් කරලා බලන්න. හරිද? එතකොට ඔයගොල්ලන්ට එනවා මෙන්න මෙහෙම python.org කියලා එකක්. හරි? welcome to python.org. ඕකට ගිහිල්ලා ඕකේ තියෙනවා අයි මෙතන ගියාම මේක ෆෝන් මේ ෆෝන් එකෙන් මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් කියලා. මම මේ පොඩ්ඩක් පොඩි කරොත් ඔයගලන්ට පේන්නේ මෙතන ඩවුන්ලෝඩ් කියලා උඩ තියෙනවා. හරිද? ඊට පස්සේ ඒකේ Windows කියන එක සිලෙක්ට් කරලා ඊට පස්සේ තියෙනවා latest Python install manager ඔන්න ඔහම කියලා එකක් තියෙනවා. හරිද? ඒක හරි නැත්නම් මෙන්න මේක හරි කමන්න මේක ඩවුන්ලෝඩ් කරලා හරි latest Python 3.4.3143 කියන එක. හරිද? ඊට පස්සේ ඒකේ ගිහිල්ලා කොබන් මේක ගිහිල්ලා එතන තියෙනවා download python install manager කියලා තියෙනවා. අන්න ඒක දැම්මනම් හරි. ඊට පස්සේ download installer කියලා තියෙනවා. එතකොට මේ විදිහට ෆයිල් එක download වෙනවා. හරිද? ඊට පස්සේ මේක දැන් මම මේක රන් කරලා පෙන්නන්නේ නැහැ. මොකද මේ මට එහෙම කරොත් මේ මගේ ලැප් එකේ ඒක වෙනස් වෙනවා. මේක ඩබල් ක්ලික් කරලා රන් කරාම ඔයගොල්ලන්ට Python install වෙනවා. හරිද? Python install වුණාට පස්සේ ඔයගොල්ලන්ට start menu එකේ තියෙනවා IDLE කියලා search කරාම නැත්තම් Python කියලා search කරාම මෙන්න මෙහෙම එකක් එනවා IDLE කියන IDLE හොඳේ මෙන්න මේ වගේ එකක් එනවා මේක තමයි ඔයගොල්ලෝගේ පොතේ හැටියට කරන්න තියෙන්නේ අපි ඉතින් ලේසියට ඒක බලමු පොඩ්ඩක් ඉන්න බලන්න මම මේ පාට ආරම වෙනස් කරලා නැත්තම් මේ පොඩි අකුරුනේ තියෙන පේන්නේ මේකේ අපි කොහොමද බලමු මේකේ සයිස් එක වෙනස් කරන්න අකුරු ඔයගොල්ලන්ටත් ඒක දැනගන්න එක හොඳයි ඔප්ෂන්ස් වලට ගිහලා configure IDLE එතන තියෙනවා සයිස් එක රයිට් අපිට පුළුවන් සයිස් එක සාමාන්‍යයෙන් ලොකු කරමු හරිද 20 ඔය ගන්න වගේ පේනවනේ හරි ඊට පස්සේ මේකේ දාන්න කන්සෝලස් කියන එකට දැම්මම හොඳට පේනවා හරි අත සුට්ටක් ලොක් කරමු රයිට් සාමාන්‍යයෙන් පේන අනිත් එක ඉතින් මේ පාට වලට අරවට මේවට අකමැති නම් Tamanට ඕන විදිහට මේව හදාගන්න මොකද මේ තමන් අකමැති නම් හොඳ ලස්සන පාටකට දාගෙන එතන තියෙනවා highlights මෙන්න මේ colors වලට මොනවද දාන්න පුළුවන් කියලා built in theme කියලා තියෙනවා dark මේක dark mode එකට දාගත්තා නම් ඔන්න shock එකට පේනවා right එතකොට අපිට පුළුවන් පළවෙනියටම දැන් අපි note එකට ගියොත් අපේ මයි චුට්ටක් මතක් කරන්න හෙලෝ කියන එක print කරන්නේ කොහොමද print හරිද මෙහෙම දැම්මා පේනව නේද කට්ටියට මේ පේනවා මදිද නැත්නම් තවුසට ලොක් කරන්න ඕනද මද පේනවා චුට්ටක් ලොක් කරන්න ලේසි නේද පොඩි ඉන්න දැන් හොඳයිද හොඳයි හරි රයිට් එතකොට දැන් මේකේ print අපි print එකක් ගහනවා නම් මොකක් හරි දෙයක් Python වල print කරනවා නම් print කියලා ගහලා open bracket කියලා bracket එක open කරලා අර මේ මොනවාද O level කරලා තියෙනවානේ O level වල මොනවාද අපි කරේ Pascal වගේම සාමාන්‍ය ටිකක් similar format එකක් තියෙන hello world කියලා අපි ඔන්නම ගහනවා හරිද
ඊට පස්සේ ගහලා ඉවරලා මේක ආයේ බ්‍රැකට් එක ක්ලෝස් කරනවා. ක්ලෝස් කරලා මෙහෙම එන්ටර් කරාම මතක තියාගන්න මෙන්න මේ මෙතන මේ ඊළඟ ලයින් එකේ එන්නේ මේ අපි ගහපු කමාන්ඩ් එක එක්සිකියුට් කරලා. මේ අපි දෙන්නේ කමාන්ඩ් එක. හරිද? අර අපි fetch execute decode කියලා පළවෙනි පාඩම ඉගෙන ගන්නවානේ. හරිද? fetch මොනවාද process cycle එකේ තියෙන fetch decode execute කියලා. එතකොට මේ තියෙන්නේ අපි දෙන ඉන්ස්ට්‍රක්ෂන් එක. ඒ ඉන්ස්ට්‍රක්ෂන් එක CPU එකට ගිහිල්ලා එයා ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරලා එයා ඒක එක්සිකියුට් කරලා තමයි මෙන්න මේ අවුට්පුට් එක දෙන්නේ. අපිට මේකම මේක පැහැදිලිව පේනවා අපි සාමාන්‍යයෙන් මෙහෙම නිකන් අකුරු වගේක් print කරන්නේ නැතුව මොකක් හරි කැල්කියුලේෂන් එකක් print කරන්න ගියොත් එහෙම දෙවරක් තුන කියන්නේ කීයද කියලා අහුවොත් එහෙම එයා 6 කියලා print කරනවා. පේනවනේ. right. ඕක තමයි Python වල බේසික් එක. ඊළඟට මෙතන අපි පළවෙනිටම ඉගෙන ගන්නේ කමෙන්ට්ස් ගැන. හරිද? කමෙන්ට්ස් තියෙන්නේ කම්පියුටරේට පාවිච්චි කරන්න නෙමෙයි. හරිද? දැන් ආයි පාරක් මම ඒක ලිව්වොත් එහෙම දැන් මෙතන මම දෙවරක් තුන කියන එක ලියලා ඊට පස්සේ මේ කමෙන්ට් එක පටන් ගන්න හැෂ් කී එකෙන් මම මෙතන ලියනවා this is a comment. හරිද? මම මේ කමෙන්ට් එක ලිව්වා කියලා මේ ප්‍රෝග්‍රෑම් එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ ටික ඔක්කොම අරයා fetch execute decode කියන සයිකල් එකේ decode කියන ස්ටේජ් එකේදී මේ කෑල්ල අතාරිනවා. එයාට මේක වැඩක් නෑ කියන එක. එයාට ඕනේ මෙන්න මේ කෑල්ල විතරයි. මම දීපු ඉන්ස්ට්‍රක්ෂන් එක fetch කරා. ඒක decode කරනකොට decode understanding කරගන්න මේ කෑල්ල විතරයි. මේ කෑල්ල අමතක කරලා දානවා. පැහැදිලිද? right. okay. ඊළඟට මේක මෙහෙම වුණාට මේ ක්‍රමේ කරන්න එපා. මේ විදිහට ටයිප් කරන එක IDLE එකේ ටයිප් කරන එක කරන්න එපා කියලා මම කියන්නේ. මොකද මේක ටයිප් කරලා ඉවරුනාට පස්සේ ඔයගොල්ලන්ට මේක සේව් කරගන්න හරි අමාරුයි. පුළුවන් බැරි නෑ. නමුත් මම ඔයගොල්ලන්ට කියන්නේ මේක Python ෆයිල් එකක් විදිහට සේව් කරන්න කියලා. අපි මෙතන මේ new file කියලා ගිහිල්ලා sorry. එතකොටත් එනවා මෙන්න මේ වගේ window එකක්. හරිද? මේ window එක අර මේන් window එක කොහොමද තියෙද්දි මේක එනවා. මේක ගිහිල්ලා සේව් කරගන්න save as කියලා ගිහිල්ලා දැන් මම නම් මේක මගේ කම්පියුටර් එකේ C drive එකේ මම හදලා තියෙනවා ICT කියලා ෆෝල්ඩර් එකක්. ඒක ඇතුලේ A level 2026 කියලා ඔයගොල්ලන්ට ෆෝල්ඩර් එකක් හදලා තියෙනවා. හරිද? මම මෙතන මේ නම දෙනවා first Python කියලා. Python program කියලා දෙනවා. හරිද? ඊට පස්සේ මෙතන save කරනවා. save කරලා ඉවරලා මට පුළුවන් ආයි අර ගහපු command එකම print hello මේකේ තියෙන වටිනාකම තමයි මේක ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට සේව් වෙලා තියෙන්නේ. පස්සේ වුණත් අපිට අරගෙන බලන්න පුළුවන්. This is a comment. Comments are not processed. හරිද? ඔන්නෝම දාලා ඉවරලා ඊළඟට අපි print කරනවා කීයද මොකක් හරි multiplication එක. අපි දුන්නේ ටිකක් අමාරු එකක් විතර 5 බෙදීම 2307 නේද 2 3 4 5 බලමු මොකද වෙන්නේ ඊට පස්සේ මේක සේව් කරනවා. හරිද? ෆයිල් ගිහිල්ලා සේව් කරනවා නැත්නම් control s ගහනවා. මම දැන් ටක් ගාලා මට පුරුදු හින්දා මම control එකයි s අකුරයි යෙබුවා. එතකොට දැන් මේ ෆයිල් එක දැන් සේව් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවනේ C drive එකේ මෙන්න මේම my first python program py කියන එක සේව් වෙලා තියෙන්නේ. දැන් මම මේක ගිහිල්ලා ඉවරලා මම C drive එකේ බැලුවොත් එහෙම දැන් මේ කලින් මම python ෆයිල් එකක් මේකේ create කරලා තිබ්බා. ඒක නිසා මෙතන තියෙනවා. නැත්නම් මේ තියෙන්නේ මේ ෆයිල් එක my first python program.py කියන එක. ඒක මට පුළුවන් right click කරලා open එක ගිහිල්ලා notepad එකෙන් notepad හරි notepad++ එක install කරගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් notepad එකෙන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙතන ගිහිල්ලා notepad එකෙන් open කරාම මේක ඔන්න තියෙන්නේ text ටික තමයි තියෙන්නේ. හරිද? අර IDLE එකෙන් කරනකොට තියෙන වටිනාකම තමයි ඒක අපිට පාට කරලා පෙන්නනවා. හරිද? මේ කමෙන්ට් එක එක පාටකින් මේ කැල් එක පාටකින් එතකොට අපිට වරදින්නේ නැහැ. නමුත් දැන් notepad එකෙන් මේ notepad එකනොත් python code මේ විදිහටම type කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඒක කරන එකේ අපිට තියෙන disadvantage එක තමයි අර ලස්සන්ට පාට කරලා පෙන්නන්නේ නැහැ. එහෙම පෙන්නන්නේ නැති වුනහම අපිට වරදින්න තියෙන ප්‍රවණතාවය වැඩි. හරි? ඊට පස්සේ මම දැන් මේක close කරලා දාන මේක වැඩක් නැහැ නේ. ඒක ඕනේ මේ ඒක තේරුම් ගන්න. ඊට පස්සේ මේක ඇතුලේ තියෙනවා මේ මං හදාගත්ත ෆයිල් දෙයක් මේ දෙකත් මකලා දාමුකෝ ඕනේ. හරිද? අපිට පැහැදිලි ඕනේ. ඊට පස්සේ මට ඕනේ මේක විතරයි. දැන් ආයි මං මගේ මේකට මාරුනොත් එහෙම
ඔන්න තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක මෙතන තියෙනවා run කියලා. මම මේක run කියන එක ගැහුවා නැත්නම් F5 කියන එක ගැහුවා මොකද වෙන්නේ? අර කලින් වින්ඩෝ එකේදී. හරිද? අර මෙතන තිබ්බනේ IDLE shell කියලා එකක්. අන්නේ වින්ඩෝ එකේදී මේක එක්සිකියුට් වෙලා මේ ෆයිල් එකේ තියෙන කන්ටෙන්ට් ටික එක්සිකියුට් වෙලා අවුට්පුට් එක පෙන්වනවා. පැහැදිලිද පේනවද? රයිට්. එතකොට දැන් ඔන්න එක්සිකියුට් වෙලා අවුට්පුට් එක තමයි මේ පෙන්වන්නේ. හරි. එතකොට පේනවද මේ කැල්කියුලේෂන් එක 3 4 5 6 2 3 4 5න් බෙදුවාම එන ගාන තමයි මේ තියෙන්නේ. ඔයගලන්ට ඕනනම් ටිකක් අපි දන්න සංඛ්‍යාවක් ඕනනම් කරලා බලමු. 22 බෙදීම 7 කියන්නේ පයි. හරිද? පයි වලට මොකද්ද වෙන්නේ කියලා බලමු. ආයි මම මේක රන් කියලා ගැහුවොත් එම් මෙතන රන් වෙලා 3.1.4.2ට ඔන්නෝම ගමි ඉතින් අපරිමිත සංඛ්‍යාවන්නේ ඌ අර යම් කිසි උට පෙන්වන්න පුළුවන් ප්‍රමාණයක් ඌ පෙන්නලා මෙතන නවත්තනවා. අපිට ඕනම් මේක ඉතින් ප්‍රෝග්‍රෑම් එක ලියන්න පුළුවන් මේක සෑහෙන දුරකට යන්න. නමුත් දැනට ඕනේ නැහැ. හරි. එතකොට ඒ ටික තේරුණානේ අවුලක් නැහැ නේ. මොනවත් අවුලක් තියනවද? උඩක් නැහැ සර්. හරි. ඕකේ. ඊළඟට දැන් මම මේ රෙකෝඩින් එකත් එවනවා මේ රෙකෝඩින් එක බලන්න. හරිද? බලලා මේක කරන්න. හරිද? කරන තරමට තමයි මේක මතක හිටින්නේ. මොකද මේ කෝඩින් කියන ඒවා කටපාඩම් කරන්න ලෑස්ති වෙන්න එපා. ඔයගොල්ලන්ට ඇත්තටම ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් නෑ ඒ ලෙවල් වල. නමුත් කෝඩින් ලියන්න තියෙන්නේ. කෝඩින් ලියන්න හිතන්න එපා. කෝඩින් නිකන් ඔය තියරි කටපාඩම් කරනවා වගේ ගිහිල්ලා ලියන්න පුළුවන් කියලා. හේතුව මම ඒකට කියන්නේ අපි තියරියක් කටපාඩම් කරනකොට අපිට ඕනනම් අපි ලියන අපේ දැන් අපි හිතමු අපි නිකන් උදාහරණයක් විදිහට නිකන් මොකක් හරි දෙයක් අපි පාඩම් කරනකොට අපිට ඕනනම් අපේ වචන වලින් ලියන්න පුළුවන්. හැබැයි කෝඩින් කියන එක එහෙම ලියන්න බෑ. ඔයා ලියන එක පොඩ්ඩක් හරි වැරදුනොත් එහෙම වැඩේ අවුල් යනවා. ඒක නිසා එහෙම කරන්න බෑ. ඒක නිසා හොඳම දේ කෝඩින් පාඩම් කරන්න ඔයගොල්ලෝ ටයිප් කරම තමයි බලන්න ඕනේ. රයිට්. බලමු මෙන්න මේ ස්ක්‍රීන් එක කොහොමද ක්ලියර් කරගන්න කියලා. මට මතක විදියට මේක පුළුවන් මෙතනින් පොඩ්ඩකින් බලන්න. debug options configure zoom height ඉතින් මේකේ දැන් මේක මෙහෙම වුණාට පස්සේ මෙතන ක්ලියර් කියලා එහෙම වෙන්නේ නෑ මේක DOS command එක පොඩ්ඩකින් බලන්න හොයලා බලමු DLE එහෙම කරන්න බෑලු. හරිද? මේකේ තියෙනවා උඩ තියෙනවා shell කියලා තියෙනවා restart shell කියලා. ඒක දාපුවාම මේකත් තේරුම් ගන්නෑ. ආයෙ restart ලා උතන්ට වෙනවා. හරි. කවන්නේ. අපි උත්තර කලබල වෙන්න ඕනේ නැහැ. ඊළඟට කරගෙන යන්න. හරි. Why comments are important? මම මේ කලින් කියලා දුන්න help others understand your code, help you remember later. Marks are given for readability. ඔයගොල්ලෝ නිකන් කෝඩ් එකක් පේපර් එකේ වුණත් ලියනකොට කමෙන්ට් එකක් දාන්න. මේකෙන් වෙන්නේ මේකයි කියන එක. සමහරකට කෝඩ් එක වැරදුනත් ඔයා ඒකේ ලොජික් එක හරි කියලා හිතලා ඔයාට ලකුණු හම්බෙන්න පුළුවන්. හරිද? අපි හිතමු ලකුණු 4ක් තියෙනවා නම් කෝඩ් එකට ඔයා කෝඩ් එක ලියාගෙන එනකොට ඔයාට බ්‍රැකට් එකක් අමතක වෙනවා. හරිද? ඔයා හැබැයි කමෙන්ට් එකක් දාලා තිනවා මේකෙන් කරන්නේ මෙන්න මේ දේ කියලා. සමහරක් විට ඒක බලන මිනිස්සයා ඒක කියවලා මෙම ළමයාට බ්‍රැකට් එකක් විතරයි අමතක වෙලා තියෙන්නේ කියලා හිතලා ලකුණු දෙන්න පුළුවන්. ඒක නිසා කමෙන්ට් දාන ඒවා අත්‍යවශ්‍යයි. Used to explain exam answers, always comment before logical sections. Logical sections කියන්නේ මොනවද කියලා අපි ඊළඟට බලමු. right? ඊළඟට අපි මෙන්න මේ ටික කරා print කරන්නේ කොහොමද? මොකක් හරි welcome කියන එක print කරන්නේ කොහොමද? value එක print කරන්නේ කොහොමද? numerical operation එක print කරන්නේ කොහොමද කියන එක. right? ඊළඟට variable එකක් කියන්නේ මොකද්ද? variable එකක් කියන්නේ data store කරගන්න දෙයක්. හරි? අපි ඔක් ගැන කතා කරා. variable එකක value එක වෙලාවෙන් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. ඒකයි variable කියලා කියන්නේ. right? Its value can change. මෙතන age කියන්නේ variable එකක්, score කියන්නේ variable එකක්, name කියන්නේ variable එකක්. මේ තුනට values තුනක් තියෙනවා. පේනවනේ මෙහෙම තමයි variables වලට values assign කරන්නේ. ඊළඟට අපි මට මතක විදිහට අපි Pascal වලද කොහෙද ඉගෙන ගත්ත? ඔව් මට මතකයි. Pascal වලද කොහෙද තිබ්බා නේද variable වලට අපි type එකක් දාන්න ඕනේ. මේක numerical variable එකක් එහෙම කියලා. එහෙම කරන්න අවශ්‍ය නෑ Python වලදී. Python decide කරනවා මේ variable එකේ type එක අපි මුලින්ම එකට assign කරන data එක මත
එතනින් එහාට අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. right ඊළඟට දෙවෙනි දේ තමයි variables must be given a value first. so පළවෙනියට variable එකක් initialize කරනවා කියන්නේ මුලින්ම පටන් ගන්නවා කියලා කියන්නේ ඒකට value එකක් දෙන්න ඕනේ. හරි right. එතකොට පොඩ ඉන්න කත්ත උනේ හරි මේ මම කලින් අරපු එක තිබුණා. right ඊළඟට අපි ඉගෙන ගන්නවා දැන් value එකක් sorry මේ data type එකක් මුලින් define කරන්න ඕනේ නැති වුණාට internally ආ data type කියන එක හදා ගන්නවා. එක එක variable එකට එක එක data type එක තියෙනවා. මම මේකට කියවන්න නිකන් මතකද කියපු උදාහරණේ අර නිකන් අපිට පාර්සලයක් එවන්න කිව්වහම ගෙදරට අපි හිතමු අපි ඕඩර් කරේ මේ 50ක් නම් ඒක 2.2 පෙට්ටි එක දාලා එවන්නේ නෑනේ මේ ඩාරස් එකකින් හරි අලි එක්ස්ප්‍රස් එකකින් හරි ඒක එවන්නේ පොඩි බෑග් එකක දාලා. හරිද? ඒතකොට data type එකක් කියලා කියන්නේ ඒ variable එක ඇතුලේ hold කරගන්න data එක මත ඒකේ පෙට්ටිය තීරණය කරනවා. හරිද? ඒක තමයි පෙට්ටිය. දැන් මොකද්ද? දැන් මේ හිතන්නකො මේ integer data type කියලා කියන්නේ ඒක පූර්ණ සංඛ්‍යා whole numbers විතරක් තියාගන්න පුළුවන් variable එකක්. variable එකේ data type එක. sorry not variable යන්නේ variable එකේ data type එක. එතකොට ඒකේ whole number එකයි කිසිම දශම ස්ථානයක values තියාගන්නේ නැහැ. හරිද? පූර්ණ සංඛ්‍යාවක් පමණයි තියාගන්නේ. සිංහලෙන් කිව්වොත් right whole number with no decimal point. so integer means that integer equals this. එතකොට x equals මේක y equals මේක right ඊට පස්සේ students කියන එකට මෙන්න මෙහෙම දෙන්න පුළුවන්. so integers කියන එක ඒක positive වෙන්නත් පුළුවන් negative වෙන්නත් පුළුවන්. issue එකක් නැහැ right okay. ඊළඟට float decimal number data types float float are decimal numbers. එතකොට ඒ කියන්නේ මොනවද? දශම ස්ථාන තියෙන ඒවා. right දැන් මම මේක පොඩ්ඩක් ඔයගොල්ලන්ට ඉංග්‍රීසි වලිනුත් කියන්නම් හේතුව ඔයගොල්ලෝ උත්තර ලියන්න ඕනේ ඉංග්‍රීසි වලින් නේ. එතකොට දැන් මම මේක සිංහලෙන් පැහැදිලි කරලා දුන්නා වගේ නෙමෙයි ඉංග්‍රීසි වලින් කියනකොට ඔයගොල්ලෝගේ ඔළුවට යනවා මේකට උත්තරයක් ලියන්න ඕනේ කොහොමද කියන එක right. so data types integer equals whole number with no decimal point. float means decimal number. so you have a what do you have a whole number and a partial value right. that is why it's a float number. in nature you will find real values are with partial numbers right. this is why it is like coming as this. next one is string. the string means basically text. anything that is text those are called string values. so you can have a name like this. හරිද? නම මේ විදිහට දාන්න පුළුවන් double quotes එක. so double quotes are mandatory for strings. හරිද? අනිවාර්යෙන් තියෙන්න ඕනේ. so ඔයාලගේ question එකක් අහුවොත් what are the mandatory things that is required to define a string variable? so how you have to answer is a string variable contains text. so when you are defining a string variable double quotes are required to store the text inside the string variable. ඒක ඒ විදිහටම ලියන්න ඕනේ. හරිද? double quotes කියන එක mandatory කියන කතාව පැහැදිලිව කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඊළඟට right data types වල ඊළඟ එක තමයි boolean කියලා කියන්නේ. boolean means true or false right 0 or 1 like similar to logic gates වල 0 or 1 කතාව වගේ තමයි. හරිද? එතකොට boolean values වල මෙතන තියෙන අපි සාමාන්‍යයෙන් boolean variable එකක් හදනකොට මේ is කියන prefix එක දාලා තමයි හදන්නේ. එතකොට අපි දන්නවා අපි මේ code එක කියවගෙන යනකොට අපිටත් පැහැදිලි මේ හදලා තියෙන්නේ මම boolean variable එකක් මිසක් වෙන මොකක්වත් නෙමෙයි කියන එක. අපිට පැහැදිලි වෙන්න is student is paid ඔහොම කියලා දාපුවාම අපිට වරදින්නෙත් නෑ. අපි මේක mistake කරගන්නේ නෑ මේක වෙන variable එකක් එක්ක. පැහැදිලිද? right. ඊළඟට ගියොත් එහෙම අපි කොහොමද user ගේ input එක ගන්නෙ right. input gets data from the keyboard always returns a string. always returns කියලා කියන්නේ මොකක්ද දන්නවද? returns කියලා කියන්නේ මේක ඇත්තටම මේකට කියන්නේ function එකක් කියලා. මේ function කියන්නේ input කියන function එක. input කියන function එකට අපි දුන්නාම enter name කියලා මෙහෙම දුන්නාම enter name කියන එක print වෙලා screen එකේ ඊට පස්සේ මොකද වෙන්නේ?
කීබෝඩ් එකේ ටයිප් කරන එක එයා එකතු කරගන්නවා. එයා එකතු කරගෙන එයා ඒක රිටර්න් කරනවා අපි මේ මෙතන දීලා තියෙන වේරියබල් එකට. පැහැදිලිද? මේ දීලා තියෙන වේරියබල් එකට එයා එකතු කරගත්ත කීබෝඩ් ඉන්පුට් එක අපි මෙතනට ලබා දෙනවා එන්ටර් කී එක ප්‍රෙස් කරනකම් එයා අහගෙන ඉන්නවා. තේරුණාද? එන්ටර් කී එක ප්‍රෙස් කරාට පස්සේ තමයි අපි අපි ටයිප් කරපු එක මෙයාට බාර දෙන්නේ රිටර්න් කරන්න. Alright, so that is why we say always return a string, and it always return a string value, not a numerical value. Okay, integer එකක් return කරන්නේ float එකක් return කරන්නේ, it always returns a string value. Okay, so අපි මේක කරලා බලමු. මේක ටිකක් important code එකක්. Right, කොහොමද මේක වෙන්නේ? අපි අපේ code එකට ආපහු යන්. So I'm going to say මේ ටික code නෑනේ. I'm going to say name equals input, right, enter name. Alright, ඊට පස්සේ අපි කරනවා print name. හරි, එතකොට මේ ගත්ත name කියන එක කෙලින්ම print කරලා තියෙනවා. right, මේක අපි run කරොත් මොකද වෙන්නේ කියලා බලමු. source code must be saved. okay, run කරනකලින් save කරනවා. ඔන්න මෙතන තියෙන enter name කියලා මම කියලා මෙතන ගහනවා. my name is කියලා ගාලා හරියන්නේ නැහැ සුදීර. හරි, මම මෙතන මතක තියාගන්න මෙතන ස්පේස් එකක් එක ගැහුවේ. හරිද? ස්පේස් එකක් දැන් මේක ඉනිෂියලි ප්‍රොම්ප්ට් එන්නේ ස්පේස් එකක් නැතුව. මම මෙහෙම ගැහුවොත් එහෙනම් මොකද වෙන්නේ? ඔන්නම මගේ නම print කරනවා. right? නමුත් දැන් ඔයගොල්ලන්ට ආයි මම මේක run කරලා පෙන්නුවොත් එහෙනම් මේක ආයි පාරක් මේක run කරලා පෙන්නුවොත් මොකද වෙන්නේ? ඔන්න බලන්න මම ස්පේස් එකක් තියලා මම මෙතන සුදීර කියලා ගැහුවොත් එහෙම එයා ස්පේස් එකක් එක තමයි මේක කැප්චර් කරගන්නේ. ඒක නිසා මේ වගේ දෙයක් කරනකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පුරුදු වෙන්න මෙතන ස්පේස් එකක් තියලා ගන්න, අනිත් එක සාමාන්‍යයෙන් මේකට දාන්න මෙන්න මේ වගේ ලස්සන මේ එකක් දාන්න. එතකොට මේක හරි පිළිවෙලයි. right, මේක සේව් කරන්න දානවා, ඒක ඕකේ ගන්න. එතකොට මෙතන ආයි සුදීර කියලා ගැහුවොත් එහෙම ලස්සනට මේක print වෙලා එනවා. හරිද? right, ඊට පස්සේ අපිට ඕන නම් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු. ඊළඟ දේවල් කරන්න කලින් අපි බලමු දැන් කොහොමද දැන් මේකෙන් අපිට ස්ට්‍රින්ග් එකක් ගන්න පුළුවන්. මේ ස්ට්‍රින්ග් එකක් අරගෙන දේවල් කරන්න කලින් අපි බලමු නම්බරයක් අරගෙන මොකක්ද කොහොමද අපි හිතමු යූසර් කෙනෙක්ගෙන් අපි ඉන්පුට් එකක් විදිහට වැලියු එකක් අරගෙන අපි හිතමු ඒකේ මොකක් හරි මේ වර්ගය හොයන්න හරි මොකක් හරි එකක් කරනවා වර්ගනේ අපි හිතමු අපි ඒක තුනෙන් බෙදන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා කියලා. හරි, ටිකක් අමාරු එකක්. නැත්තම් ඒක අපි ඒක එහෙම හිතමු. right, එතකොට අපිට මෙන්න මෙහෙම ලියන්න බෑ. ලියන්න බැරි හේතුවත් මම ඔයාලට පෙන්නන්න. හරි, දැන් මෙන්න මෙතන කියනවා enter value කියලා දානවා. හරිද? enter value කියලා දාලා මම මෙතන ගිහිල්ලා අරගෙන මේක දානවා value කියලා නම. මොකක් හරි variable name එකක්. හොඳේ. ඊට පස්සේ මේකට value කියලා දාලා ඉවරලා මම දානවා print value multiplied by 2. හරිද? මොකද කරන්නේ? simply මේ enter කරන value එක අරගෙන ඒක දෙකෙන් වැඩි කරලා වාව කරනවා. ඒක දෙකෙන් වැඩි කරලා print කරනවා. හරිද? එතකොට මම මේක run කරොත් මොකද වෙන්නේ? බලන්න, මෙයා අහනවා value එක. මම මෙතන 20 කියලා දෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. හරිද? මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? 20 දෙකෙන් වැඩි කරාම එන්නේ 20යි 20ද? එහෙම වෙන්නේ නැහනේ. හරිද? ඒක වැරදි. ඒ කියන්නේ මේ මෙතන මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා. අපි මේක දෙකෙන් වැඩි කරන්නේ නැතුව මේ මම දන්නවා දෙකෙන් වැඩි කරාම ඕක එන්නේ ඇයි කියලා. නමුත් මට අවශ්‍ය වුණ දේ වුණේ නැහැ. මම මේක දෙකෙන් බෙදලා පෙන්නන්නම්කෝ ඔයගොල්ලන්ට. හරි. හරිනම් ඔගේ ප්‍රෝග්‍රෑම් එකේ එරර් එකක් එන්න ඕන. අපි බලමු මේක දෙකෙන් බෙදුවම මොකද්ද වෙන්නේ කියලා. ඔන්න මම ආයි මෙතන එන්ටර් කරනවා 20 කියන එක. හොඳේ. කො මොකද උනේ? ඔන්න 20 කියලා එන්ටර් කරා. අන්න දැක්කද? ඔන්න එනවා ලොකු error එකක්. හරිද? මොකද්ද ඒක කියන්නේ? trace back most recent call last. හරිද? මේක කියලා තියෙනවා එන හැල්ලල් ලියලා error type error unsupported operand type. හරිද? මේ මොකද්ද මේ? ප්‍රශ්නේ මම ඔයාලට කිව්වා මේකෙදි මතක තියාගන්න always return a string කියන එක ඊටාම වැදගත් point එකක්. හරිද? මේක හැම වෙලාවෙම return කරන්නේ string එකක්. මේක පොඩ්ඩක් highlight කරගමු. highlight කරන්න බැරි වුණා.
always return a string කියලා කියන්නේ මේකෙන් හැම වෙලාවෙම එළියට දෙන්නේ string value එකක්. එතකොට string value එකකින් අපිට numerical operations කරන්න බෑ. හරිද? ඒක උදාහරණයක් විදිහට ඔයා 20 කියලා ගැහුවොත් 20 කියන්නේ 20 කියන සංඛ්‍යාව නෙමෙයි. 20 කියන්නේ 2.0 කියලා ලේබල් දෙකක් විතරයි. තේරුණාද? හරිද? ස්ට්‍රිං කියලා කියන්නේ ඒකට. 20 කියලා ගහන්නේ මම 20 කියලානේ ගැහුවේ. මම 20 කියලා ගැහුවොත් එතනදී එන්නේ 2.0 කියන ලේබල් දෙක විතරයි. හරිද? ඊට පස්සේ අපි කොහොමද මේ ගත්ත වැලියු එක කොහොමද අපි සංඛ්‍යාත්මක දැන් මේක අපි දැන් එයා කම්පියුටරේට තේරෙන්නේ මේක වැලියු එකක් කියලා විතරයි. අපි කොහොමද සංඛ්‍යාත්මක වටිනාකමක් තියෙන දෙයකට මේක පෙරලා ගන්න. හරිද? එතකොට අපි මේක කරන්න ඕනේ කන්වර්ට් කරන්න ඕනේ. We need to convert the string to integer in order to perform calculations. හරිද? මෙන්න මේක ඉතාම වැදගත් දෙයක්. කොහොමද අපි මේ ගත්ත string value එක integer වලට වෙනස් කරගන්නේ කියන එක. දැන් මේකදී අපි assume කරනවා පූර්ණ සංඛ්‍යා තියෙන කියලා. හොඳේ? integer වලට ගන්න ඒකයි. දැන් මේක මම කොහොමද කරන්නේ? මම මේ තියෙන code එකම පොඩ්ඩක් මීට වඩා expand කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම මේක ගත්ත value එක මම මේක දානවා string value කියලා මම variable එකේ නම දාගන්නවා. string value. හරිද? තේරුණාද? ඊට පස්සේ මම කරනවා මට මේක ඕනේ මේක ඇවිල්ලා තියෙන string value එකක්නේ. මට මේක integer value එකකට convert කරගන්න ඕනේ. මම කොහොමද මේක convert කරන්නේ? int කියලා function එකක් තියෙනවා. හරිද? ඒ int කියන function එකට මම මේ ගත්ත value එක දෙන්න ඕනේ. මේක තමයි මම ගත්ත value එක. ඒක දිනවා මම මෙතනට. හරිද? මේ වරහණක් ඇතුලෙන් අපි අදහස් කරන්නේ මොකක් හරි ෆන්ක්ෂන් එකක් ඇතුළට වැලියු එකක් දෙනවා කියන එක. හරිද? ඊට පස්සේ මේ වරහෙනින් පිට ඒ ෆන්ක්ෂන් එකට යම්කිසි දෙයක් සමාන කරනවා කියන්නේ මෙයාගේ ඇතුළ කරන දෙයක් කරලා ඉවර වෙලා එළියට දෙන දේ අරගෙන මම මෙයාගේ ඇතුළට දාගන්නවා කියන එක. එතන සරලවම කිව්වොත් මෙන්න මේ දේ දීලා මොන හරි කරන වෙන දෙයක් වුණාට පස්සේ එයා එළියට දෙන දේ අරගෙන මෙන්න මෙයාට සයින් කරගන්නවා. පැහැදිලිද? ගැටලුවක් තියනවද? රයිට්. ඊට පස්සේ දැන් ඔන්න ඉන්ටිජර් වැලියු එක ගත්තට පස්සේ මට දැන් මේක සංඛ්‍යාත්මක වැලියු එකක්. මට ඒකෙන් ඕන සෙල්ලමක් දාන්න පුළුවන්. හරිද? ඔන්න බලමු දැන් මම කොහොමද මේක රන් කරලාම වෙන්නේ කියන එක. හරි. ඕකේ. ඔන්න දැන් බලන්න මම මෙතන දෙනවා 20 කියලා. හරිද? රයිට්. දැන් මොකද වෙන්නේ? වැලියු එක 10යි කියලා ඇවිල්ලා තියෙනවා. අන්න ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේක මෙහෙම ඇවිල්ලා තියෙන්නේ? හරිද? මේ බෙදීමේ ඔපරේෂන් එක කරනකොට මෙයා ඉන්ටිජර් වැලියු එකක් ඇවිල්ලා තිබ්බට මෙතන එයා ඒක කන්වර්ට් කරනවා අපි ඉගෙන ගත්ත මොකද්ද? මෙන්න මේ float කියන data type එකට දශම ස්ථානයක් එක්ක. මොකද සාමාන්‍යයෙන් බෙදීමක් සිද්ධ වෙනකොට දශම ස්ථානයක් ඒමේ සම්භාවිතාවය තියෙනවා. ආවා නැතා කියලා ප්‍රශ්නයක් නැහැ. එයා කරන්නේ ඒක කන්වර්ට් කරගන්න එක. අපිට ඕනනම් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔන්න ඕක නොවෙන්න අපි බලමු divide දැන් අපි බලමු divided value කියලා මම මේක දාගන්නවා සමාන කරලා මේක මෙහෙම දාගන්නවා. එහෙම දැම්මත් ඔයාලට පෙනී ඔන්න බලන්න. මේක මම මෙහෙම ගිහලා variable එක ස්පේ මේක කරත් ඔයාලට පෙනී මෙතන එන්නේ මොකද්ද කීයද කියලා බලමු. ඒත් එන්නේ අරකම තමයි. පේනවනේ. හරිද? එතකොට මේ divided value කියන්නේ integer එකක්ද? නෑ. divided value කියන්නේ float එකක්. පැහැදිලිද? right? එතකොට දැන් මේ division එකේදී වෙන දෙයක් ඕක. හැබැයි අපි මේක multiplication එකේ දැන් මම මේක divided value කියන දේ වෙන නමක් දෙමුනේ second value කියලා. මම මේක integer value කියන එක multiply කරලා දානවා දෙකේ. හරිද? දාලා මේ second value කියන එකට මෙන්න මෙතනට දාගන්නවා. හරි මේක දාලා ඉවල සේව් කරාම අපි ඕනනම් ආයි රන් කරලා බලමු. දැන් මේ අවස්ථාවේදී කරන්නේ අපි ಗುಣ කිරීමක් කලින් කරේ බෙදීමක්. අපි කොහොමද ಗುಣ කිරීමක් අවස්ථාවේදී මේක දැක්කද? අන්න float එකකට කන්වර්ට් වෙන්නේ නැහැ. හරිද? බෙදීමකදී data type conversion එකක් කරනවා Python. නමුත් ಗುಣ කිරීමකදී එහෙම වෙන්නේ නැහැ.
right okay ඉස්සරහට කරගෙන යන් එතකොට මෙන්න මේක තේරුණානේ අපි කොහොමද ගන්න වැලියු එකක් string වැලියු එකක් integer වලට කන්වර්ට් කරගන්නේ ඒ ගත්ත integer වැලියු එක ඊට පස්සේ අපිට ඕනම numerical operation එකක් කරන්න පුළුවන් ඒකට හරිද right ඔය විදිහටම අපිට පුළුවන් float value එකකට කන්වර්ට් කරගන්න ආයි මම ඒක පෙන්නුවොත් එහෙම දැන් මේක integer value එකට convert කරලා තියෙන්නේ මම මේක integer value එකට convert කරන්න නැතුව මම මේක float value එකට convert කරනවා හරිද මුකුත් නෑ මෙතන float කියලා change කරන්න තියෙන්නේ float හරිද දැන් ඕකේ මම මෙතන අරගෙන මේක change කරලා මෙහෙම දාපුවාම දැන් ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා හරිද ආයෙ මේක save කරොත් මේක 25 දුන්නොත් දැක්කද දශම ස්ථානයක් එක්ක එන්නේ. ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ ඇවිල්ලා තියෙන float value එකක් කියන එක. හරි පැහැදිලිද? right. මොන හරි ප්‍රශ්න තියෙනවද දෙන්නටම? අවුලක් නැහැ. හරි. okay. අවුලක් නැහැ නේ. right. මේ ටික ගෙදරදී කරන්න ඕනේ. right. ඊළඟට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. converting to toString කියලා method එකක් තියෙනවා str කියලා. මේක දැන් අපි බලමු දැන් මම මේ මෙතන ගත්ත value එක තියෙනවානේ. මම මේක නිකම්ම print කරා. හරිද? එහෙම print කරන්නේ නැතුව මම මෙහෙම දෙයක් කරනවා. මම මේ ටික ළඟට පොඩ්ඩක් ගන්නම්. මම මේක කරා මේක print කරන්න කලින් මම මේක මකනවා. හොඳේ? මකන්න ඕනේ නැහැ. මේ සාමාන්‍යයෙන් ඔයාලට ඕනේ නැති කෝඩ් එකක් තියෙනවා නම් ටක් ගාලා මේ comment එක දාපු ගමන් මේක run වෙන්නේ නැහැ. හරිද? මම දැන් කරන්න යනවා. නිකම්ම මේක print කරන්න නැතුව මම මේක ලියා ගන්නවා මොකක් හරි variable එකක්. sorry variable එක ලියලා ගන්නවා output text කියලා. හොඳේ බලාගෙන ලියන හැටි. output underscore text මතක තියාගන්න මේ variable වලට space තියන්නේ නැත. variable naming වල. හරිද? right ඒවා පස්සේ තාටියක් බලමු. දැනට දැනගන්නකො variable වලට space තියන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි ලස්සනට ලියන්නේ. එතකොට බොහොම පිළිවෙලට එක පේනවා. output text කියන එක මම දැන් හදා ගන්නවා. කොහොමද? the ඔන්න මේක string value එකක්. the second value is ඔන්න ඔහොම කියලා හදා ගන්නවා. හරිද? the second value is කියලා හදලා දැන් මට මේකේ අගට දාන්න ඕනේ මෙන්න මේ second value එකේ ආපු එක. මට මේක නිකම්ම දාන්න බෑ. ඒක දානවා නම් මම කරන්න ඕනේ මෙතනට ගිහලා මේ කෝඩ් එකේ තියෙන දේම තමයි මම ටිකක් ඊට වඩා ටිකක් බරපතල විදිහට කරන්නේ. හරිද? කොහොමද මේක ලස්සන ඉන්පුට් එකක් අරගෙන ඉන්පුට් එක මෙහෙම කන්වර්ට් කරලා ඒක කැල්කියුලේෂන් එකක් කරලා ඔන්න ඔය යන ස්ටෙප්ස් ටික තමයි මේ කරගෙන යන්නේ. හරිද? ඒතර මේකෙත් තියෙන්නේ මොකද්ද? මේ age කියන එක අරගෙන 15 කියලා තියෙනවා. ඊට පස්සේ මේ age කියන එක print කරන්න කලින් මේ str කියන function එකට ඒක pass කරලා තියෙනවා. පාස් කරලා ඒකේ රිටර්න් වෙන වැලියු එක තමයි මෙතන print කරලා තියෙන්නේ. දැන් මෙහෙම අපිට variable එකට assign කරගන්නම ඕනේ නෑ රිටර්න් වෙන වැලියු එකක් use කරන්න. අපිට කෙලින්ම ඕන නම් මෙහෙම function එක මේ විදිහට use කරොත් ඒක සමානයි අපි මේක මම මේ str age මම මේක පෙන්නන්නම්කො මේක convert කරලා. වඩිනයි පැර. second value string එහෙම බලමු string second value කෑවනේ හරි string මොකක්ද ඒ උනේ string underscore second value සමානයි මෙන්න මේක අයින් කරලා දාමු හරි මේක සමානයි කොහොමද මෙන්න මේ second value කියන එක මම string වලට convert කරන්නේ අර විදිහටම අර float වලට convert කරා වගේම මෙන්න මේ විදිහට. හොඳේ. එතකොට මේ string second value කියන එක සමානයි මේ float value එක අරගෙන ඒක str වලට convert කරලා. හරිද? එතකොට මට මේක පුළුවන් මෙහෙම අරගෙන මේක ගෙනලා මෙතන දාලා ඉවරලා මේක මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේකට කියන්නේ මේ ප්ලස් මාක් එකකින් කියන්නේ මේ string concatenation කියලා.
string concatenation කියන්නේ එකතු කිරීම නෙවෙයි. හොඳේ අපි දන්න mathematical එකතු කිරීම නෙවෙයි. arithmetic එකතු කිරීම නෙවෙයි. Right? This is addition of two strings together. Two strings together කියලා කියන්නේ මොකද්ද? එක string එකක් අගට අනිත් string එක අමුණනවා කියන එක. එච්චරයි. හොඳයිද? මේ මාක් එකකින් වෙන්නේ string variable එකකට මේක කරාම වෙන්නේ ඔන්න ඔය කතාව. දැන් අපි බලමු මේක මෙතනට මේක දැම්මා. දැන් පැහැදිලිද මේ මම ලියපු කෝඩ් ටික ඔයගොල්ලන්ට පැහැදිලිද? මම මොකද්ද කරේ? input tag ගත්තා. input එක string variable එකට assign කරගත්තා. ඊට පස්සේ ඒක float වලට convert කරා. ඒ convert කරපු එක variable එකට assign කරගත්තා. ඊට පස්සේ ඒ convert කරපු value එක අරගෙන multiply කරා. ඒක second value කියලා variable එකට assign කරගත්තා. ඒ second value කියන variable එක string වලට convert කරලා ඒක මෙන්න මේ variable එකට assign කරගත්තා. ඊට පස්සේ output text කියන එකට මෙන්න මේ string එකට මෙන්න මේ string variable එක අමුණුවා. පැහැදිලිද? right? මම මේක ඊට පස්සේ print කරනවා. ඔන්න මම කෙලින්ම දානවා output text එක print කරන්න. මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම දාලා මේව කරලා run කරාම මොකද වෙන්නේ කියලා බලමු. මම මෙතන දෙනවා value එක 30 කියලා. බලන්න second value is 60 කියලා ලස්සනට print වෙලා එනවා. පේනවද? හරි. දැන් ඔක තේරුණානේ. මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. සාමාන්‍යයෙන් බහුතර පුද්ගලයෝ ඉගෙනගෙන ඉන්නේ මෙන්න මේ ක්‍රමය කරන්න. හරිද? මේක ඊට වඩා ලේසි ක්‍රමයක්. හරි? දැන් මේ ටික අමතක කරන්නකෝ. මෙතන මෙන්න මේ බ්ලොක් එකම අමතක කරන්න. හොඳේ? මේ කෑල්ලම මම මේක දාලා පෙන්නන්න. බ්ලොක් 1. අපි සාමාන්‍යයෙන් කමෙන්ට් දාන්නේ ලස්සනට මෙන්න මේ වගේ දාන්න පුළුවන්. බ්ලොක් 1 start. හරි. ඔයාලට ඕන දෙයක් ලියන්න පුළුවන් කමෙන්ට් එකක් ලියලා. හරිද? ඊළඟට මෙතන බ්ලොක් 1 end. ඔන්න දැන් මේ කෝඩ් බ්ලොක් එක අමතක කරන්නකෝ. මේ බ්ලොක් 1 කියන එක අමතක කරන්න. මට පුළුවන් මෙන්න මේ second value කියන එක දැන් මේක ඇවිල්ලා තියෙන float වලින්නේ. මෙන්න මෙහෙම කරන්නත් පුළුවන්. ඔන්න බලා ගන්න. බහුතර දෙනා කරන දේ. මෙන්න මෙහෙම දාලා ඉවර වෙලා මේ print කියන function එකට කොමාවක් දාලා ඉවර වෙලා second value කියන එක මේකට set කරනවා. හරිද? මෙතන ස්පේස් එකක් තිබ්බත් එකයි නැතත් එකයි. දැන් මෙතන පේනවානේ මම මෙතන ස්පේස් එකක් තියලා දිනවා. හරිද? ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මේක මම රන් කරාම මම මෙතන value එක 60 කියලා අපි තුමු 30 කියලා ආයෙම දුන්නා කියලා. වරසක් නොවෙන්නේ. ඔයාලට පේනවද second value is කියලා print වෙලා තියෙනවා. දැන් මම කලින් මෙතන එක ස්පේස් එකක් add කරලානේ තිබ්බේ. මෙතන ඔයගොල්ලන්ට පේනවද තනි ස්පේස් එකක් නේ කලින් මම ඇඩ් කරපු ස්පේස් එකනේ තිබ්බේ. දැන් මෙතන ස්පේස් දෙකක් ඇවිල්ලා තිනවා පේනවද? හරිද? මේ කොමා නොටේෂන් එකකින් වැඩේ කරනකොට තියෙන අවුල තමා එයා ඔටෝමැටිකලි ස්පේස් එකක් ඇඩ් කරනවා. හරිද? මේක මේ බලන්න මම මේක අයින් කරොත් ඔයාලට ඒක පේන්නේ. මේ බලන්න. මේක රන් කරොත් ආයි මම 30 කියලා value එක දුන්නොත් එහෙම මෙතනට හරිද? second value is 60 කියලා ඇවිල්ලා තියෙනවා. දැන් දැක්කනේ ස්පේස් එකක් ඔටෝ ඇඩ් වෙලා තියෙනවා. හරිද? දැන් මේ කොමා නොටේෂන් එක මෙහෙම කරාට මේ output text කියන එක හදාගන්න බෑ ඒකෙන්. අපි බලමු එහෙම. දැන් මේ ටිකත් මම මේව කරලා දානවා. හොඳේ. output text කියන එක මම මෙතන output text කියලා variable එකක් හදාගන්නවා. ඒකට දානවා මෙන්න මෙහෙම. බලමු මොකද වෙන්නේ කියලා. හරිද? දැන් print එකේ වැඩ කරනවා නම් ඕකත් ඔහොම වැඩ කරන්න එපා. හරිද? මේක ඔන්න බලමු අපි run කරලා මොකද වෙන්නේ කියලා. හරි. value එක 40යි. මෙන්න මේ එන විකාරයක් තමයි එන්නේ. දැක්කද? මේකේ එන්නේ මේ output text කියන එක මේ සම්පූර්ණයෙන්ම මේ වරහනක් දාලා අරගෙන විකාරයක් වෙච්ච එකක් තමයි පෙන්වන්නේ. අපිට ඕන දේ නෙමෙයි පෙන්වන්නේ. හරිද? right. ඒක නිසා සාමාන්‍ය දැන් ඕගොල්ලන්ට මෙහෙම දෙයක් කියලා හිතන්නකෝ. දැන් ඕගොල්ලෝ දන්නවනේ අපි හිතමු මෙහෙම දෙයක්. හරි. අපි හිතමු මට මේ ඔක්කොම අමතක කරන්න. මේ ඔක්කොම අමතක කරන් මම අරගන්නවා මට variable එකක් තියෙනවා. variable එකට var කියලා දාන්න පුළුවන්. මට variable එකක් තියෙනවා. ඒ variable එකේ value එක 1. හරිද?
මට මේ එක කියන වේරියබල් එකට ඉස්සරහින් 0 පැඩින් කරන්න ඕනේ. 0 පැඩින් කරනවා කියලා කියන්නේ මේක ඉස්සරහින් හිතන්නකො මට මේ එක කියන එක ඩිජිට් 4කින් පෙන්වන්න ඕනේ කියලා. ඩිජිට් 4කින් පෙන්වනකොට අපි කොහොමද පෙන්වන්නේ? හරිද? අපි තුමේ කැල්කියුලේටර් එක 1 කියලා පෙන්නනවා නම් ඉස්සරහින් 0.4යි 0.3යි 1 කියලා පෙන්වන්න පුළුවන්. නැත්නම් 0.3 ඕෆ් කරලා පෙන්වන්න පුළුවන්. අපි තුම අපිට ඕෆ් කරන්න ඔප්ෂන් එකක් නැහැ. අපිට 0.3 පෙන්වන්න ඕනේ කියලා. එතකොට ඒක ඉස්සරහට කරනවා. ඉස්සරහට දාන එකට කියන්නේ 0 පැඩින් කියලා. හරිද? දැන් ඔන්න මම ලියා ගන්නවා මෙන්න මෙහෙම දෙයක්. output දැන් මට print කරන්න ඕනේ මේකනේ. මේක අමතක කරා. මට print කරන්න ඕනේ 0.3යි හරිද? කොමා එක දාලා var වල වැලියු එක. හරිද? දැන් මොකද වෙන්නේ? මේ වැඩේ මට කරගන්න පුළුවන්ද කියලා බලමු. අන්න දැක්කද ප්‍රශ්නේ? අර ඔටෝ ස්පේස් එක ඇඩ් වෙන නිසා වැඩේ සුන්නත් දූලි වෙලා යනවා. හරිද? අන්නේ ප්‍රශ්නේ විසඳ ගන්න අපි කරන්නේ කොහොමද? මෙන්න මෙතනට ගියාම එක්කලා එලාම යනවා හරි විදියට කරන්න ගියොත් ඒක නැති කරගන්න අපි මොකද්ද කරන්නේ? මේ මෙතඩ් එක හරියන්නේ නැහැ. අපි අර output text කියන එක හදාගෙන අපි දන්න ක්‍රමයට යන්න ඕනි. මේක ගත්තා, මේක දාගත්තා මෙතනට ප්ලස් එකක් දැම්මා str කියලා දැම්මා. ස්ටාර් නෙමෙයි str var ඔන්නෝම දැම්මහම දැන් මොකද වෙන්නේ? මෙන්න මේ ගොයියට මේකයි මේකයි එකතු වෙලා එකතු හැදෙනවා ගානට. හරිද? දැන් මෙතන මේක අරගෙන මෙතනට දැම්මහම මොකද වෙන්නේ කියලා බලන්න. right. අන්න දැක්කද ලස්සනට එනවා. හරිද? දැන් තේරුණාද මේ දෙකේ වෙනස? පැහැදිලිද? මේ මෙතඩ් එකයි වෙනස තමයි this will automatically add a space between each values. Comma notation cannot be used in creating a string variable. It is only for printing. හරිද? පැහැදිලිද? අවුලක් නැහැනේ. හරි. දෙන්න ඉන්නවද? ඔව් සර්. හරි. විනාඩි දෙකක බ්‍රේක් එකක්. හරි 8:48යි 8:52 වෙද්දී ආයි එන්න ඕනේ. හරි සර්. හරි. හරි. ඕකේ. right. අපි ඊළඟට කරන්න යන්නේ arithmetic operations කියන එක. right. arithmetic operations කොහොමද Python වල implement වෙලා තියෙන්නේ කියන එක. හරිද? basically මේ කියන්නේ අපේ කොහොමද අපේ mathematical calculations කියන එක Python වල තියෙන්නේ කියන එක. right. එතකොට සාමාන්‍යයෙන් ඔය දකුණු වම් පැත්තේ තියෙන ඔයගොල්ලන්ට කහ පාට කොළ පාට ඒකෙන් පේන්නේ අපි දකින සාමාන්‍ය මොනවද ගණිත ක්‍රම addition subtraction multiplication. හරිද? ඒක ඉතින් අපි දන්නවා addition කියන්නේ positive sign එක, subtraction කියන්නේ negative sign එක. right. ඒක සාමාන්‍ය විදියමයි. multiplication වලට යද්දී මේ සාමාන්‍යයෙන් ඉතින් අපි යස් කරන්නේ මේ මොනාද කතිර ලකුණනේ කියන්නේ x කියන එකනේ. ඇයි ඒක මේ ස්ටාර් එකක් වෙලා තියෙන කියලා කියන්න පුළුවන්ද? හිතන්න බලන්න. ඇයි කම්පියුටර්ස් වලට එද්දි මල්ටිප්ලිකේෂන් වලට දැන් මේක මේ Python වලට විතරක් තියෙන දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් කම්පියුටර් එකේ සාමාන්‍ය නේ ඔක්කොම කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වලට මල්ටිප්ලිකේෂන් වලට යූස් කරන්නේ මේ ස්ටාර් මාක් එක නැත්නම් ඇස්ට්‍රික් මාක් එක. ඇයි මල්ටිප්ලිකේෂන් වලට ඇස්ට්‍රික් මාක් එක යූස් කරන්නේ ක්‍රොස් එක නැතුව? කියන්න බෑ. අදහසක් දක්වන්න. x එකයි මල්ටිපිකේෂන් එක එක වගේ නිසාද? ඒ කියන්නේ අර කම්පියුටර් එකට හොයාගන්න අමාරු නිසා මේව. එක වගේ නෙමෙයි. දැන් A to Z කියලා කියන්නේ characters. හරිද? එතනින් එහාට තියෙන මේවට කියන්නේ symbols කියලා. දැන් ඔයගොල්ලෝ password එකක් ගහනකොටත් දැන් අලුතින් password එක තියෙන you need to have this number of characters and this number of symbols කියලා කියන්නේ. හරිද?
සිම්බල්ස් කියලා කියන්නේ වෙන දෙයකට. කැරක්ටර්ස් කියලා කියන්නේ A to Z letters වලට සාමාන්‍යයෙන්. right? හරි. ඒක තමයි ඒකට හේතුව. ඊළඟට power. හරිද? අපි සාමාන්‍යයෙන් අර කාකපාදයක් උඩට දාන්නේ. හරිද? කාකපාද දාන්නත් පුළුවන් බැරි කමක් නැහැ. නමුත් Python වලදී කාකපාදය වෙනුවට යූස් කරන්නේ මෙන්න ඩබල් ඇස්ට්‍රික් එක. ඩබල් ඇස්ට්‍රික් කියලා කියන්නේ power කියන එක. ඒ කියන්නේ 2 to the power කීයද කියන එක තමයි ඩබල් ඇස්ට්‍රික් එකෙන් වෙන්නේ. හරි. ඊළඟට ඔය වම් අත පැත්ත පැහැදිලිනේ. ඒකේ තියෙන ඉතින් සංකේතවල පොඩි වෙනසක් විතරයි. දකුණු අත පැත්තට ගියාම බෙදීම කියන එක සාමාන්‍ය අපි දන්න බෙදීමට වඩා කම්පියුටර් වල බෙදීම කියන එක নানা ආකාර જાතියේ බෙදීම් තියෙනවා. හරිද? ඒ নানা ආකාර જાතියේ බෙදීම් වලින් අපි මේ අවස්ථාවේ මේ තුන විතරක් නෙමෙයි. හොඳේ තව තියෙන දේවල් තියෙන. තව ඒ ගැන අපිට කතා නොකරමුකෝ. මෙන්න මේ බෙදීම් තුන තමයි Python වල තියෙන්නේ. දැන් බෙදීම් තුනක් තියෙන්නේ කොහොමද කියන එක ඊළඟට තේරුම් ගන්න ඕනේ. පළවෙනි ඔය පර්පල් කලර් එකෙන් පේන්නේ අපි සාමාන්‍ය දන්න බෙදීම. හරිද? දැන් හිතන්නකෝ 3 බෙදීම 2 කියන්නේ කීයද? 1.5යි. හරිද? ඒක තමයි අපි දන්න සාමාන්‍ය බෙදීම. right. එතකොට integer division කියලා දෙවැනියට තියෙන එක කියන්නේ සාමාන්‍ය බෙදීම නෙමෙයි. ඒකට යූස් කරනවා ඔය විදිහට ඩබල් ස්ලෑෂ් දෙකක්. ඌකෙන් සඳහන් කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි ගත්තොත් 4 බෙදීම 3 කියලා. හරිද? 4 බෙදීම 3 කියන එක ගන්නකො. හරිද? 4 බෙදීම 3 කියන එක අපි සාමාන්‍ය බෙදන්න try කරොත් එහෙම ඔක අපරිමිත සංඛ්‍යාවක් නේ බෙදාගෙන යන්න බෑනේ. හරියටම බෙදෙන්නේ නැහැනේ 3ෙන්. හරිද? එතකොට 4 3ෙන් බෙදුවොත් පූර්ණ සංඛ්‍යා කීයද? ඈ? හරි මෙහෙම උදාහරණයක් ගමු. 8 බෙදීම 6. හරිද? 8 බෙදීම 6 කියන එක 8 6ෙන් බෙදුවොත් පූර්ණ සංඛ්‍යා කීයද? එකයිද? 1යි. හරිද? ඒ කියන්නේ 8 6ෙන් බෙදුවොත් 6 ඒවා එකක් තියෙනවනේ ඇතුලේ. හරිද? ඉතුරු කීයද? දෙකයි. ඉතුරු 2යි. හරි. මෙන්න මේ integer division කියලා කියන්නේ 8 6ෙන් බෙදුවොත් පූර්ණ සංඛ්‍යාව දෙනවා. එයා දෙන්නේ පූර්ණ සංඛ්‍යාව විතරයි. පැහැදිලිද? මේ remainder division කියලා කියන්නේ 8 6ෙන් බෙදුවොත් ඉතිරි වෙන සංඛ්‍යාව විතරයි දෙන්නේ. හරිද? ඒ කියන්නේ 8 6ෙන් බෙදුවොත් integer division වලින් ඔයාලට උත්තරේ එන්නේ 1යි. 8 6ෙන් බෙදුවොත් remainder division වලින් ඔයාලට උත්තරේ එන්නේ 2යි. පැහැදිලිද? right. මේක වෙන විදිහ අපි පොඩ්ඩක් බලමු. මේ තියෙන example ටිකක්. බලන්න ඔය ටික හොඳට කොහොමද වෙලා තින්නේ කියලා. විනාඩියක් කරන්. අරයට සිග්නල් නෑලු. හරි. එහෙම නැතු. අපි මේ අදට නවත්තමු. හරිද? අදට නවත්තලා දැන් එතන සිග්නල් ගැටලුවකුත් තියෙනවානේ. කමන්නේ. අදට අපි නවත්තලා දැන් මේක අද පැය ලෙසන් එකක් කරේ. ගැටලුවක් නැහැ අපි ඊළඟ පාර ඉතුරු ටික කරමු. මෙන්න මේ ටික ගෙදරදී try කරන්න. හරිද? මං මේ නෝට් එක එවනවා. මේ නෝට් එක පළවෙනි දේ පොතේ ලියන්න ඕනේ. හරිද? පොතේ ලියලා මට ෆොටෝස් ටික එවන්න ඕනේ. මෙන්න මේ ටික ලිව්වා කියන එක. පැහැදිලිද? ඊට පස්සේ මම මෙතනට එනකම් මෙන්න මේ 20 වෙනි ස්ලයිඩ් එකට වෙනකම් කොහොම ටික එවනවා. ඔයගොල්ලන්ට group එකේ දාන්නම්. මේ ටික පොතේ ලියනවට අමතරව try out කරලා coding ටික ඔක්කොම type කරලා ඒ type කරපු coding ටික මට email එකක් දාලා එවන්න ඕනේ. මෙන්න අපි නෙමෙයි මම type කරපු coding ටික. පැහැදිලිද? මේ එක coding එකට මේ හැම එකකටම එක ෆයිල් එක ගානේ save කරන්න ඕනේ. හරිද?
රයිට් මේක චෙක් කරලා මේක මෙහෙම ගහලා බැලුවා මේ බූලියන් වලට මම එකක් හදුවා මේ තියෙන මගේ boolean.python කියන එක boolean boolean.python කියලා ලියන්න එපා my boolean කියලා ලියන්න. එතකොට my කියලා ලියුම සමහරක් වෙලාවට ඔය ඒගොල්ලෝගේ keyword වලින් ඒගොල්ලෝ හදන්න දෙන්නේ නැහැ. හරිද? ඒක නිසා my boolean my user input ඔය වගේ කියලා my කියන එකෙන් පටන් ගන්න. එතකොට වරදින්නේ. හරිද? ඔය විදිහට දාලා ඉවරලා මේ හැම ස්ලයිඩ් එකකටම කෝඩින් ෆයිල් 20ක් තියෙන 20ක් නෙමෙයි යම් කිසි තියෙන ප්‍රමාණයක් තියෙන්න ඕනේ මේ ටික ඔක්කොම ටයිප් කරලා මේ කමෙන්ට් එක්කම ටයිප් කරලා බලන්න එතකොට තමයි පුරුදු වෙන්නේ. හරි? පැහැදිලිද? ඔව් සර්. ඕකේ. රයිට්. එහෙනම් අදට ක්ලාස් එක ඉවර කරනවා. රයිට්? මම රෙකෝඩින් එක එතකොට ඔව්. අ, පොඩි සිකුරාදා පොඩි